සමහර දේවල් මේ කැලේ ඇතුළෙම තියෙනවා ඒව එළියට එන්නේ නැහැ. හරිද? අපි තමයි පළවෙනි සැරේට එළියට දැම්මේ. කැම් එක මූවින් තියෙන්නේ. ගණන් ගන්න එපා. අපිට හරියට මෙහෙමයි කියලා exactly ඕගලන්ව අරන් යන්න බෑ කියන්නේ. කළුවර වෙනවා. ෆුටේජ් එක නොයිස් තියෙයි. ඒක ඔක්කොම ටෝලරේට් කරන්න. කැලේ වෙනස් වෙලා හරි මෙන්න මේක තමයි පෙන්වන්න ඕනේ උනේ. කළු කැලේ සීමාව ඇතුළට යන්න කලින් හරිද? කළු කැලේ වටේට මැදන් ගිහිල්ලා තිබුණා මෙන්න මේ රතු පාට නූල. හරිද? අපි මේ වීඩියෝස් පටන් ගන්නකොට මේ නූල තිබ්බේ මෙන්න මේ උසක වගේ. හැබැයි දැන් ඒක මේ පහළට ගිහිල්ලා මේ අතුවරේ මේ වැටිලා නේ මේ. හරිද? කැලේ වෙනස් වෙලාද කියලා මට හිතෙනවා. මේ නූල මෙන්න මේ හයිට් එකේ තිබුණේ. හරිද? කළු කැලේ තියෙන එන්ට්‍රන්ස් එකේ කළු කැල මෙහෙමයි. දැන් විවිධ කට්ටිය කළු කැලේ ගැන කරන්න හදයි වීඩියෝස්. මෙහෙමයි. අර එක එක තැන් වගේ නෙමෙයි. කළු කැලේ තියෙනවා නම් ඒකේ සිග්නිෆිකන්ට් මාරේ වුණාද? නෑනේ. ක්ලියර් නේ වටේ. ඒකේ ඉම්පෝර්ටන්ට් දේවල් කීපයක් තියෙනවා, ෆීචර්ස් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඒ ඉතින් ඒ කළු කැලේ තියෙන එක එක ඉම්පෝර්ටන්ට් කැලි ටික ගෝ ත්‍රූ කරවන්න තමයි අද මේ හදන්නේ මේ වීඩියෝ එකේ. හරිද? පළවෙනි දේ තමයි මෙන්න මේ රතු නූල. හරිද? මේ රතු නූල කළු කැලේට එන්ට වෙලා ටිකක් දුර ඇවිල්ලා ඩේන්ජර් සෝන් එකක් නැත්නම් අර භයානක දේවල් වෙනවයි කියන පැත්තට ක්ලෝස් වෙනකොටම තියෙන එකක් තමයි මේ රතු නූල. හරිද? ඉතින් මේ රතු නූල අපි මුල් ටිකේ වීඩියෝස් කරද්දි මෙන්න මේ හයිට් එක වගේ තිබ්බ. දැන් පල්ලෙහාට වැටලා තියෙනවා. මම හිතන්නේ ගස් කොළන් වැටලා කැලේ වෙනස් වෙච්ච ස්වභාවයක් තියෙනවා පොඩ්ඩක්. ඒත් එක්කම මේ රතු නූල ඇයි දැම්මේ, කවුද දැම්මේ, මොකාටද දැම්මේ, කාව හරි ඇතුළේ තියලා බන්ධනයක් කරලාද නැත්නම් එළියේද ප්‍රශ්නේ තියෙන්නේ? කිසිම දෙයක් දන්නේ නැහැ. නැත්නම් ගියපු කෙනෙක් මේක අරන් ගිහිල්ලා මෙහෙම උතාගෙන ගිහිල්ලා ඒ කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි බවුලක් නැහැ නේද? නෑ ඔන්න. ඒකේ ඔළුව හැවෙනවා. මේ හැබැයි මෙහෙම නූලක් තියෙනවා. මේක ඇතුළට පැන්න ගමන් තියෙනවා පළවෙනි දේ තමයි හරි රූට් එක යන්න ඕනේ මේක ඇතුලේ. හරිද? ඔහි මෙහි ගියොත් මේ කැලේ ඇතුලේ අතරමං වෙනවා සහ විවිධ හඳුනා නොගත් අద్భుත දේවල් ඕනි තරම් තියෙනවා මේක ඇතුලේ. හරිද? මෙතන කැලේ ඇතුලට ගියාට පස්සේ තියෙනවා මිනිස්සු අතහැරලා දාපු සපත්තු, ඇඳුම්, රෙදි කෑලි හිම. ඒ ඔක්කොම මෙහෙට ආපු අයගේ රිමේනින්ග්ස්. සමහර අය